හුඟ දවසකින් නේද කොහොමද ඉතින් ඔයාලා දන්න විදියට ආරක්ෂිතම ගුවන් යානා වර්ගය බෝයින්ද එයාබස්ද ඔන්නත් ඔයාලට අරන් ආවේ ඒ ගැන විස්තරයක්. ලෝකයේ ප්‍රමුඛතම සංචාරක ගුවන් යානා නිෂ්පාදන සමාගම් දෙක වෙන්නේ ඇමරිකාවේ බෝයින් සහ යුරෝපයේ එයාබස්. මේ දෙකේ ඉතිහාසය ගැන මතක් කරොතින් 1916 දී තමයි බෝයින් සමාගම ආරම්භ වුණේ. එතන ඉඳන් ලෝකයේ කොල්ලිය වාණිජ්‍ය ගුවන් ව්‍යාපාරයට මොවුන් විශාලත්වයක් සැපයුවා. එයාබස් ආරම්භුනේ 1970 වර්ෂයේදී. නවීන තාක්ෂණය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය, පරිසර හිතකාමීත්වය කියන කරුණු මුල් කරගෙන තමයි ඒක බිහි වුණේ. ආරක්ෂාව ගැන කතා කරනවා නම් දෙපාර්ශ්වයේම වාර්තාවලට අනුව ගුවන් අනතුරු අතිශයින්ම අඩුයි. එයාබස් ගුවන් යානා අතරින් A320 සහ A350 ඔටෝමේෂන් එහෙමත් නැත්නම් ෆ්ලයි බයි වයර් ක්‍රමය නිසා ආරක්ෂාව ඉතා ඉහළයි. බෝයින් යානා අතරින් 777 සහ 787 ඩ්‍රීම්ලයිනර් ගොඩක් විශ්වසනීයයි. ඒ වගේම මේ යානා මාදිලි හතරම ඉතා සුවපත් ගුවන් යානා අත්දැකීම් ලබා දෙනවා. ඉතින් ලෝකයේ ගුවන් යානා ඉතිහාසයට අඳුරු සෙවණැල්ලක් එක්කරමින් පහුගිය දිනයක ඉන්දියාවේ අහමදාබාද් තොටුපළ අසලදී විනාශ වුණේ එයා ඉන්දියා සමාගමට අයත් බෝයින් 787 ඩ්‍රීම්ලයින් යානය. මෙවැනි මාදිලියේ යානය ලෙස විශාල වශයෙන් අනතුරකට පත් වුණ අවස්ථාව ලෙස තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම පසුගිය සතියේ ශ්‍රී ලංකන් එයාලයින්ස් සමාගමට අලුතින් එක්ුණේ එයාබස් A320 යානයක්. ආරක්ෂාව, ඉන්ධන කාර්යක්ෂමතාවය වගේම පහසුකම් අතින් හොඳම තත්ත්ව යානයක් ලෙස සංචාරකයන්ට සහ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ආධාරයක් වේවි.